මේ ආණ්ඩුවට මතක් කරන්න කැමති ඕගොල්ලෝ එදා විපක්ෂයේ ඉන්නකොට කරපු බාල දේශපාලනය වගකීමකින් වැඩ කරන විපක්ෂ කණ්ඩායමක් විදිහට අපි කවුරුත් කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ වගේම තමයි ඩිප්ටුවා සුළුකුණාටුවාව ඒක කල්තියා දැනගන්න ලැබුණා. නමුත් ඒ තොරතුරු අනුව ඕගොල්ලෝ වැඩ කරේ නැහැ. අවසානයේදී රටක් විනාශ වෙන්න ඉඩ හැරියා. ඒ වගේම තමයි ගෑස් අර්බුදය ගත්තත් ගෑස් අර්බුදයක් එන බව කල්තියා තොරතුරු ලැබුණා. නුසුදුසු සමාගමකට දුන්නා කියලා 2025 දෙසැම්බර් මාසයේ වෙනකොට පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා. හැබැයි ඒ නුසුදුසු සමාගමට ඒ බැරිකම නිසා අද වෙනකොට ලොකු අර්බුදයකට ඇවිල්ලා තියෙනවා ගෑස් හිඟයක් ඇති වෙලා තියෙනවා. අපි දැක්ක පහුගිය දවසක මේ අපේ සහෝදර ඇමතිතුමා හඳුන්නෙත්ති කියනවා ඒ කාලේ ඩොලර් තිබුණේ නැහැ තෙල් ගේන්න. හැබැයි තෙල් තිබුණා ඩොලර් නැහැ. සල්ලි නැහැ. හැබැයි දැන් ඒ QR එක මේ QR එක පටලවා ගන්න එපා. දැන් ඩොලර් තියෙනවා හැබැයි තෙල් නැහැ. ඒක නිසා හඳුන්නෙත්ති මහත්තයට කියන්න ඕන ඒ කාලේ ඒ අර්බුද හැදුවෙත් ඕගොල්ලෝ තමයි. ඔයාට මතක නැතුණාට මේ රටේ ජනතාවට මතකයි. ඕගොල්ලෝ පුවත්පත් සාකච්ඡා තියමින් මේ රටට ඩොලර් එවන්න එපා කියලා කිව්වා. ඉතින් ඒ අර්බුදේ වෙලාවේදී ඉතින් කැත විදියට තමන්ම බාල දේශපාලනයක් කරා හඳුන්නෙත්ති මහත්තයෝ ඕගොල්ලෝ. ඕගොල්ලෝට මතක නැතුණාට අපිට මතකයි අපි දාලා පෙන්නන්න. මොකද ඔයා ඩොලර් එවන්න එපා මේ රටට සල්ලි එවන්න එපා කියලා මිනිස්සුන්ව උසිගන්නපු විදිය. මිනිස්සුන්ට වෛරය ඇති කරපු විදිය. හැබැයි වර්තමානයේ අපි කවුරුත් විපක්ෂේ කවුරුත් ඒ විදිහට හැසිරෙන්නේ නැහැ. ඒක නිසා ඒක පොඩ්ඩක් හොඳට මතක තියාගන්න මෙන්න අහගන්න. ආණ්ඩුවට ලංකාවට එවන විදේශ විනිමය එක මාසයක් නතර කරන්න එයාට තීරණය ගන්න පුළුවන්. එයාට තීරණය ගන්න පුළුවන් මේ ලංකාවේ ඉන්න තමන්ගේ දරුපවුල් මොනවා හරි කාලා කොහොම හරි ඉන්න අපි මාසයක් ලංකාවට විදේශ විනිමය වන්නේ නැහැ. අපි මාස 2ක් විදේශ විනිමය වන්නේ නැහැ කියලා. මාස 3ක් විදේශ විනිමය වන්නේ නැහැ කියලා තීරණයක් අරගෙන ආණ්ඩුවට මට්ටු කරන්නත් එයාට පුළුවන්. ඉතින් මෙන්න මෙහෙම තමයි මාසයක් විදේශ විනිමය වන්නේ නැහැ, මාස 2ක් එවන්නේ නැහැ, මාස 3ක් එවන්නේ නැහැ කියලා මිනිස්සුන්ව කුලප්පු කරලා අවිශ්වාසය හදලා ලොකු අර්බුදයකට ඇති කරපු හඳුන්නෙත්ති කියනවා ඒ කාලේ ඩොලර් නැහැ දැන් ඩොලර් තියෙනවා. ඔව් දැන් කවුරුත් අපි කියන්නේ නැහැ ඕගොල්ලෝ දූෂිත ටෙන්ඩර් ගනුදෙනු වලට යනවා, ඕගොල්ලෝ වංචනික විදිහට වැඩ කරනවා කියලා අපි කවුරුත් කියන්නේ නැහැ. මේ අපේ රට. ඒ නිසා ඒකත් අපි අහලා බලමු මොකද්ද දැන් කියන්නේ කියලා. මෙයා එදා QR කෝඩ් එක ගහගන්න සිද්ධ වුණා. තෙල් තිබ්බට සල්ලි නැති නිසා දැන් QR කෝඩ් එක ගහගන්න වෙලා තියෙනවා. සල්ලි තිබ්බට තෙල් නැති නිසා. දැන් සමහරු ඒ QR කෝඩ් එකයි මේ QR කෝඩ් එකයි පටලගෙන තියෙනවා. මොකද ඒ කාලේ QR කෝඩ් එක ගහගන්න උනේ තෙල් ගන්න සල්ලි නැති නිසා නේද? දැන් අපට සල්ලි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. දැන් අපට සල්ලි තියෙනවා දැන්. හැබැයි ඩොලර් තිබ්බට තෙල් නැහැ. ඔව් හඳුන් ඔයා කතා කරන්නේ දැන් කටින්ද වෙන තැනකින්ද කියලා අපිට තේරුම් ගන්න බෑ. නමුත් ඕගොල්ලෝ අර්බුදයේ වෙලාවේදී රට වටන්න වැඩ කරාට මේ අර්බුදයේ වෙලාවේදී අපි කවුරුත් එහෙම වැඩ කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒක නිසා අපි වගකීමකින් වැඩ කරමු. ඕගොල්ලන්ට ඕන දෙයක් කියන්න අපි ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙනවා.